අපි මූලිකවම ගත්තොත් මේ හිතාම වැදගත් නිර්ණායකයක් හැටියට අපිට සඳහන් කරන්න පුළුවන් මේ විභාගයේ විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබන සංඛ්‍යාව සහ ප්‍රතිශතය. මොකද මේ විභාගයේ සාධනය ගැන කතා කරපුවම අනෙකුත් සාධකවලට වඩා මේක බොහොම තීරණාත්මක සාධකයක්. මේ සාධකය අරන් බලපුවම අපි මේ සංඛ්‍යාව 64.73ක ප්‍රතිශතයක් වාර්තා වෙනවා. මේ අපේක්ෂකයන් අතුරින් 2,74,361ක් විභාගයට පෙනී සිටපු අපේක්ෂකයන් අතුරින් 1,77,588ක් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට අවශ්‍ය මූලික සුදුසුකම් ලබාගෙන තිබෙනවා. එය ප්‍රතිශතයක් හැටියට 64.73ක්. දැන් පසුගිය වර්ෂ කිහිපය දිහා අපිට බලපුවාම මේක යම් කිසි වර්ධනයක් අපි පිට පෙන්눔 කරනවා. මෙය 2021 වර්ෂයේ 63.53ක්, 22 වර්ෂයේ 64.21ක්, 23 වර්ෂයේ 66.07ක්, 24 වර්ෂයේ 67.32ක් මේ මම සඳහන් කරේ පාසල් අපේක්ෂකයන් සම්බන්ධයෙන්. ඊළඟට සමස්ත අපේක්ෂකයන් සම්බන්ධයෙන් ගත්තොත් 21 වර්ෂයේ 62.89ක්, 22 වර්ෂයේ 63.25ක්, 23 වර්ෂයේ 64.33ක්, 24 වර්ෂයේ 64.73ක්. ඔබට පැහැදිලි වෙනවා යම් කිසි ක්‍රමික වර්ධනයක් සාධනයේ පෙන්눔 කරනවා. එය ගිය අවුරුද්දකට වඩා ඉතා සුළු වැඩිවීමක් දක්නට ලැබෙනවා. මම හිතනවා මේක ඉතාම හොඳ තත්වයක්, යහපත් තත්වයක්. අධ්‍යාපනයේ යම් කිසි ප්‍රගතියක් උසස් පෙළ මේ දරුවන්ගේ අපිට නිරීක්ෂණය වෙනවා. ඒක හොඳ තත්වයක් හැටියට විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. අධ්‍යාපනය සඳහා රජයන් වෙන් කරන ඒ ප්‍රතිපාදනවල ඒ සම්පත්වල එහි යම්කිසි ඵලදායී තත්වයක් පෙන්눔 කරනවා මේ වර්ධනය තුළ. ඉතින් මෙතනදී අපි තව කාරණයක් මතක් කරොත් විශේෂයෙන්ම විෂයන් තුනටම විශිෂ්ට සාමාර්ථය එහෙම නැත්නම් ඒ සාමාර්ථ ලබාගත්තු සංඛ්‍යාවේ ඒ සංඛ්‍යාවෙන් නම් යම්කිසි එක්තරා එක මට්ටමක පැවතීමක් තමයි මට නිරීක්ෂණය වෙන්නේ. එය මේ වසරේ 3.45ක ප්‍රතිශතයක් පෙන්눔 කරනවා. එය 9458ක්. මේ පසුගිය වර්ෂ කිහිපයෙන් බැලුවොත් මේ හා ආසන්න සංඛ්‍යාවක් තමයි පෙන්눔 කරන්නේ. ඒකට ඒ සාමාර්ථ තුනම ලබාගත්තු සංඛ්‍යාව මේ අතුරින් 9457ක් හැටියටයි වාර්තා වෙන්නේ. ඒකම අපිට තව සලකා බලන්නට අවශ්‍ය වෙනවා. දැන් මේ වසර ගණනාවක් අධ්‍යාපනය ලැබලා උසස් පෙළ වසර දෙකක් මේ දරුවෝ අධ්‍යාපනය ලැබලා මේ විෂයන් තුනම අසමත් වීම ඒ සංඛ්‍යාවත් සැලකිය යුතු කැපිපෙනෙන සංඛ්‍යාවක්. මොකද ඒ පසුගිය වර්ෂ වගේම මෙවරත් 29244ක්. එය 10.66ක් කාගයක් ගන්නවා. ඉතින් පසුගිය වර්ෂවලත් මේවැනි තත්ත්වයක්ම තමයි වාර්තා වෙන්නේ. නමුත් මේක මම හිතනවා අපි විශේෂයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රයේ විශේෂ අවධානයක් යොමු කළ යුතු කාරණයක් හැටියට මම දකිනවා. 29244ක් මේ විෂයන් තුනම අසමත් වුණු අපේක්ෂකයන් හැටියට වාර්තා වෙනවා. ඊළඟට මම බලාපොරොත්තු වෙනවා මේ විභාගයේ මේ ප්‍රතිඵල සමග මේ සමස්ත ප්‍රතිඵලය සියලුම අපේක්ෂකයන්ගේ ප්‍රතිඵල අනුව මම කලින් කිව්වා 64.73ක ප්‍රතිශතයක් මේ සාමාන්‍ය ප්‍රතිශතයක් තිබෙනවා මේ විශ්වවිද්‍යාලවල සුදුසුකම් ලැබුවන්ගේ ප්‍රතිශතය. මේ පළාත් වශයෙන් අපි සංසන්දනාත්මකව සලකා බැලුවොත් මේ අගයට වඩා ඉහළ අගයක් පෙන්눔 කරන පළාත් 5ක් වාර්තා වෙනවා. ඒ අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ වයඹ පළාත 66.36ක් හැටියටයි වාර්තා වෙන්නේ. ඊළඟට උතුරු පළාත 65.96ක් හැටියට, බස්නාහිර පළාත 65.89ක්, සබර්ගමුව පළාත 65.87ක් සහ දකුණු පළාත 65.74ක්. ඒකට ඒ පළාත් තමයි මේ සමස්ත ප්‍රතිඵලය තුල ඒ ඉහළ විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබුවන්ගේ ප්‍රතිශතය ඉහළ අගයක් ළඟා කරගෙන තිබෙන පළාත් හැටියට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඒකම අපි දන්නවා විෂය ධාරාවන් 6ක් යටතේ තමයි මේ උසස් පෙළ විභාගය දරුවන් පෙනී සිටින්නේ. ජෛව විද්‍යා විෂය ධාරාව, භෞතික විද්‍යා විෂය ධාරාව, වාණිජ්‍ය විෂය ධාරාව,
කලා විෂය ධාරාව, ඉංජිනේරු තාක්ෂණ වේදිකා විෂය ධාරාව සහ ජෛව පද්ධති තාක්ෂණ වේදිකා විෂය ධාරාව. මේ විෂය ධාරාවට කිසිම විෂය ධාරාවකට අයත් නොවන විෂය සංකලන තෝරා ගන්න අපේක්ෂකයන් අපි වෙනත් හැටියට සඳහන් කරනවා. මෙන්න මේ කාණ්ඩ තුල තමයි මේ දරුවන් විභාගයට පෙනී සිටින්නේ. ඒ අතුරින් අපි බලපුවාම මේ විෂය ධාරා අතුරින් අපි විශ්වවිද්‍යාලයට ප්‍රවේශය ලැබපු සුසුකම් ලැබපු සිසු ප්‍රතිශතය අපි ගත්තොත් වැඩිම ප්‍රතිශතයක් පෙන්눔 කරන්නේ ජෛව පද්ධති තාක්ෂණ වේදය විෂය ධාරාව තුල. ඒ 74.37ක අගයක් පෙන්눔 කරනවා. දෙවෙනියට වාණිජ්‍ය විෂය ධාරාව 69.61ක ප්‍රතිශතයක් වාර්තා වෙන්නේ. ඊළඟට ඉංජිනේරු තාක්ෂණ වේදය 68.11ක්, කලා විෂය ධාරාව 65.21ක්, භෞතික විද්‍යා විෂය ධාරාව 63.02ක්, අඩුම ප්‍රතිශතයක් වාර්තා වෙන්නේ ජෛව විද්‍යා විෂය ධාරාවෙන්. එය 58.82ක අගයක් පෙන්눔 කරනවා. එතකොට අපි ඒ අනුව වැඩිම විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුසුකම් ලැබීමේ ප්‍රතිශතයක් වාර්තා වෙන්නේ ජෛව පද්ධති තාක්ෂණ වේදය විෂය ධාරාවෙන්. ඉතින් ඒකම අපි බලුවොත් ඒ සාමාර්ථ තුනම ලබාගත්තු පිරිස ප්‍රතිශතයක් හැටියට වැඩිම වාර්තා වෙන්නේ වාණිජ්‍ය විෂය ධාරාවෙන්, දෙවනුව භෞතික විද්‍යා විෂය ධාරාවෙන්. ඒක මම හිතනවා අපි සෑම අවස්ථාවකදී මේකේ ප්‍රවීණතාව අඩු තත්වයන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරනවා. එතනදිත් අපි දකිනවා ජෛව විද්‍යා විෂය ධාරාව සහ භෞතික විද්‍යා විෂය ධාරාවේ විෂයන් තුනම අසමත් සංඛ්‍යාවේ ඉහළ ප්‍රතිශතයක් පෙන්눔 කරනවා. මම හිතනවා මේක අපි සලකා බැලිය යුතු කාරණයක්. විශේෂයෙන්ම දෙමාපියන් තමන්ගේ දරුවන් මේ උසස් පෙළට යොමු කිරීමේදී යම්කිසි විදිහකට මේ දරුවන්ගේ හැකියාවන් සහ මේ දරුවන්ගේ ඉදිරිය පිළිබඳ සලකා බලලා මේ විෂය ධාරාවන් තෝරා ගැනීමේ වැදගත්කම මේ තුලින් අවධාරණය කළගත යුතුයි කියලා මම හිතනවා. ජෛව විද්‍යා විෂය ධාරාව තුල 16.52ක් මේ සිසුන් විෂයන් තුනම අසමත් වුණු බවට වාර්තා වෙනවා. මේ සංඛ්‍යාත්මකව ගත්තොත් 8733ක අගයක් වෙනවා. භෞතික විද්‍යා විෂය ධාරාව තුල 5290ක් විෂයන් තුනම අසමත් වෙලා තිබෙනවා. ඒ 14.81ක්. මම හිතනවා මේකත් වැදගත් සාධකයක් අපි අධ්‍යාපනයේදී අවධානය යොමු කළ යුතු. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ මේ සමස්ත සිසු දරුවන් සමත් වීම දක්වා යා යුතුයි කියන කාරණය. ඒ නිසා මේ සංඛ්‍යා ලේඛන අපිට වැදගත් වෙනවා ඉදිරි තීරණ ගැනීමේදී. ඊළඟට මම ඔබට පෙන්වා දෙන්න කැමතියි විශේෂයෙන්ම මේ දරුවන්ගේ අපි පිරිමි සහ ගැහැණු වශයෙන් යම්කිසි තිබෙන වෙනස්කම් මේ සාධනය තුල අපි සොයා බැලුවා. මෙතනදී විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුසුකම් ලැබීම සමස්ත සුසුකම් ලැබීම 64.73ක් වෙද්දී කාන්තා අපේක්ෂකයින්ගේ නැත්නම් ගැහැණු දරුවන්ගේ එම ප්‍රතිශතයේ 71.93ක අගයක් ගන්නවා. එය සමස්ත ප්‍රතිශතයට වඩා ඉහළ අගයක්. පිරිමි දරුවන්ගේ ප්‍රතිශතය 67.3යි දෙකක් හැටියටයි සඳහන් වෙන්නේ. සමස්ත ප්‍රතිශතයේ 67.32ක් මේක පාසල් අපේක්ෂකයින්ගේ. මම නැවතත් කියන්නම් කාන්තා දරුවන්ගේ ප්‍රතිශතය 71.93ක් වෙද්දී පිරිමි දරුවන්ගේ ප්‍රතිශතය 60.24ක්. මේක 10%කටත් වඩා වැඩි සංඛ්‍යාවකින් ගැහැණු දරුවන් ඉදිරියෙන් සිටිනවා. ඒ සමස්ත ප්‍රතිශතයේ 67.3යි දෙකක් වෙද්දී පාසල් අපේක්ෂකයන් ඒ ජනගහනය තුල මේ සමස්ත අපේක්ෂකයන් සම්බන්ධයෙන් අපි බැලුවොත් පිරිමි දරුවන්ගේ ප්‍රතිශතය 57.91යි, කාන්තා අපේක්ෂකයින්ගේ ප්‍රතිශතය 69.1යි. ඒ සමස්ත අගය 64.73ක් වෙද්දී මෙතනදිත් විශේෂයෙන් පෙන්වුම් කරන කාරණේ තමයි කාන්තා අපේක්ෂිකාවන් යම්කිසි ඉහළ සාධනයක් පෙන්වුම් කරනවා. මම හිතන්නේ මේකත් විශේෂයෙන් අපි අවධානයට ලක් කළ යුතු කාරණයක්. මේ පිරිමි පාර්ශවයේ සාධනයේ යම්කිසි අඩුවක් මේ තුල අපිට පෙන්වුම් කරනවා. ඒ අපි විෂයන් තුනම අසමත් සංඛ්‍යාව දිහා බැලුවත් අපිට පේනවා මේක
පිරිමි දරුවන්ගේ 13.87ක් හැටියටයි ප්‍රතිශතය සඳහන් වෙන්නේ. කාන්තා අපේක්ෂිකාවන්ගේ 8.6යි බිඳුවක් වෙද්දි සමස්ත ප්‍රතිශතයේ 10.66ක් තුල. මම හිතන්නේ මේ කාරණේත් අපිට බොහෝ සෙයින් වැදගත් වෙනවා මේ අධ්‍යාපනය පිළිබඳ අපි යම් යම් තීරණ ගැනීමේදී. ඊළඟට අපි අවධානය යොමු කරා පසුගිය කාල පරිච්ඡේදයේ තුල යම්කිසි විදිහකට මේ අපේක්ෂකයන් තෝරා ගන්නා විෂය ධාරාව පිළිබඳ. ඊළඟට ඒ ධාරාවල සාධනයේ වගේම ඒ විෂය ධාරා තෝරා ගැනීම පිළිබඳව යම්කිසි සංසන්දනයක් සිදු කරන්න මෙතනදී අපි 2022 වර්ෂයත් එක්ක සංසන්දනය කරපුවම 23 සහ 24 වෙනකොට විශේෂයෙන්ම ජෛව විද්‍යා විෂය ධාරාව තුල විශාල වැඩිවීමක් පෙන්වුම් කරනවා. ඒ සංඛ්‍යාත්මකව ගත්තොත් 32397ක් 22 වර්ෂයේ පෙනී හිටපු සංඛ්‍යාව 24 වර්ෂයේ වෙද්දී 40121ක් බවට පත් වෙලා තිබෙනවා. මෙය වැඩිවීමක් හැටියට 23.84ක වැඩිවීමක්. මේක තමයි මේ විෂය ධාරාවේ තමයි විශාලම වැඩිවීමක් අපිට පෙන්වුම් කරන්නේ. ඊළඟට භෞතික විද්‍යා විෂය ධාරාවේ යම් අඩුවීමක් පෙන්වුම් කරනවා 6.28ක අඩුවීමක් මේ වසර දෙකක කාලය තුල. ඊළඟට වාණිජ්‍ය විෂය ධාරාව 12.72ක අඩුවීමක් පෙන්වුම් කරනවා. කලා විෂය ධාරාවේ තමයි වැඩිම අඩුවීම් පෙන්වුම් කරන්නේ 13.4යි බිඳුවක්. ඊළඟට ඉංජිනේරු තාක්ෂණ වේදයේත් ඉහළ යෑමක් පෙන්වුම් කරනවා. මේ අපේක්ෂකයන් වැඩි ඉල්ලුම් කිරීමක් ඒ ප්‍රවණතාවයක් දක්වනවා 12.87ක ප්‍රතිශතයකින් වැඩිවීමක් පෙන්වුම් කරනවා. ඒ ඉංජිනේරු තාක්ෂණ වේදයේ විෂය ධාරාවට ඉල්ලුම් කරන සංඛ්‍යාවේ. ඊළඟට ජෛව පද්ධති තාක්ෂණ වේදය ඒක ඊටාම අල්ප වශයෙන් අඩුවීමක්. ඒක මම හිතන්නේ නොසලකේ හැකි තරම්. නමුත් යම්කිසි ස්ථාවර තත්වයක පවතින තත්වයක් තමයි මේකෙන් පෙන්වුම් කරන්නේ. ඉතින් මම මේ කාරණයක් මතු කරේ දරුවන් මේ විෂය තෝරා ගැනීමට ඇති පෙළඹවීම. ඒ අනුව ඉංජිනේරු තාක්ෂණ වේදය සහ ජෛව විද්‍යාව කියන විෂය ධාරාවන් දෙකට පසුගිය වර්ෂ කිහිපය තුල වැඩි ඉල්ලුම් වැඩිවීමක් මෙතන දක්වනු ලැබෙනවා. ඒකම කලා විෂය ධාරාව සහ වාණිජ්‍ය විෂය ධාරාව කියන විෂය ධාරා දෙකේ අඩුවීමක් පෙන්වුම් කරනවා. ඒ අනුව ඒ ප්‍රතිශත වශයෙන් ගත්තොත් එහි මේ විෂය ධාරාවන් වල ශීඝ්‍ර වර්ධනයක් පෙන්වුම් කරනවා මේ දරුවන්ගේ සාධනය සම්බන්ධයෙන්. ඊළඟට මම බලාපොරොත්තු වෙනවා මම හිතන්නේ කවුරුත් බලාගෙන ඉන්න කාරණයක් මේ වෙනකොටත් සමහර මේ දරුවන්ගේ ප්‍රතිඵල නිකුත් කිරීමත් සමග මම දැක්කා විවිධ මාධ්‍යවල මේ පිළිබඳ තොරතුරු පළ වෙනවා. නමුත් මේක ඒ තොරතුරු පිළිබඳ මම නිල වශයෙන් මෙතෙක් ප්‍රකාශයට පත් කරේ නැහැ. ඒ නිසා මේ තොරතුරු දෙපාර්තමේන්තුව මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන තොරතුරු හැටියට මේ විෂය ධාරා 6 ඉහළම සාධනය ලබාගත් සිසුන් තිදෙනා ප්‍රකාශ කරන්න මම බලාපොරොත්තු වෙනවා මේ විෂය ධාරා 6 තුල. පළවෙනිම ජෛව විද්‍යා විෂය ධාරාවේ වැඩිම ඉසෙට් ලකුණක් ලබාගෙන පළවෙනි ස්ථානට පත් වෙලා තිබෙන්නේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ හැගොඩ ආරච්චිගේ සඳිති නිම්හාරා හැගොඩ ආරච්චි කියන ඒ ශිෂ්‍යාව 2.964ක ඉසෙට් ලකුණක් ලබාගෙන තිබෙනවා. එයිම විෂය ධාරාව තුල දෙවන ස්ථානටපත් වෙන්නේ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ජුලියා බඩතුරුගේ කල්පා විදුසරණී ශිෂ්‍යාව ඉසෙට් ලකුණ 2.932.5ක අගයක් ලබාගෙන. එහි තුන්වෙනි ස්ථානයේ යාපනයේ හින්දු විද්‍යාලයේ ජමුනාදන් ප්‍රණවන් ශිෂ්‍යයා 2.928.1ක ඉසෙට් ලකුණක් ලබාගෙන තිබෙනවා ඒ ජෛව විද්‍යා විෂය ධාරාව තුල. ඊළඟට භෞතික විද්‍යා විෂය ධාරාවේ දිවිනේ ඉහළම සාධනය පෙන්වුම් කරන්නේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ලෙසඳ රන්සර කුමාරගේ ශිෂ්‍යයා 2.844.0ක ඉසෙට් ලකුණක් වාර්තා කරනවා. දෙවෙනි ස්ථානයේ පේදුරු තුඩුව හාට්ලි විද්‍යාලයේ කන්දදාසන් තාසරාත් ශිෂ්‍යයා
ඉසෙට් ලකුණ 2.83991 අගයක් වාර්තා කරනවා. තුන්වෙනි ස්ථානයේ නැවතත් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ අමුව විට ජයසිංහ ගමගේ තෙවිඳු දිල්මිත් දහනායක ශිෂ්‍යයා ලබාගෙන තිබෙනවා 2.8332ක ඉසෙට් අගයක්. ඊළඟට වාණිජ්‍ය විෂය ධාරාව එහි ප්‍රථම ස්ථානය ලබා ගන්නේ කොළඹ විශාඛා විද්‍යාලයේ කංකානිගේ අමාෂා දුලාරි පෙරේරා ශිෂ්‍යාව ඉසෙට් ලකුණ 2.5881ක් වාර්තා කරනවා. දෙවෙනි ස්ථානයේ කොළඹ රාජකීය විද්‍යාලයේ කුමාරපේලි ආරච්චිගේ දොන් ඉඳුවර සංහිත කුමාරපේලි ශිෂ්‍යයා 2.5216ක ඉසෙට් ලකුණක් වාර්තා කරලා තිබෙනවා. තුන්වෙනි ස්ථානයේ නුගේගොඩ සුජාතා විද්‍යාලයේ හිමි දුමගේ දෝන ලෙසන්දි ලුතාරා පෙරේරා ශිෂ්‍යාව ඉසෙට් ලකුණ 2.4990ක් හැටියටයි වාර්තා වෙන්නේ. ඊළඟට කලා විෂය ධාරාව එම විෂය ධාරාව තුල පළවෙනි ස්ථානය ලබා ගන්නේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ වඩුගෙදර සෙනාලි චමත්කාර රණසිංහ ශිෂ්‍යාව ඉසෙට් ලකුණ 2.8128ක අගයක් වාර්තා කරන්නේ. දෙවෙනි ස්ථානයේ රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ පානදුර ආරච්චිලාගේ දිනෙත්මි මෙතංගා ජනකාන්ත ශිෂ්‍යාව ඉසෙට් ලකුණ 2.5696ක් හැටියටයි වාර්තා වෙන්නේ. එමෙ තුන්වෙනි ස්ථානයේ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සූර්යාරච්චිගේ ඉසුරි අංජලිකා පීරිස් ශිෂ්‍යාව ලබාගෙන තිබෙනවා 2.5440ක ඉසෙට් අගයක් තමයි වාර්තා කරන්නේ. ඊළඟට ඉංජිනේරු තාක්ෂණ වේද්‍ය විෂය ධාරාවේ පළමුනි ස්ථාන තුන. පළවෙනි ස්ථානයේ නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ කාව්‍ය රවිහංස රොසයිරෝ ශිෂ්‍යයා ඉසෙට් ලකුණ 3.2693ක අගයක් වාර්තා වෙන්නේ. දෙවෙනි ස්ථාන ලබාගෙන තිබෙන්නේ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ ජයසූරිය මොහොට්ටලාලාගේ උෂාන් මලිත් ජයසූරිය ශිෂ්‍යයා 3.251ක ඉසෙට් අගයක් ලබාගෙන තිබෙනවා. තුන්වෙනි ස්ථානය නාගස්දෙනිය හික්කඩුව නාගස්දෙනිය ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයේ කොච්චිගොඩ කංකානම්ගේ පසින්දු මදුසංක කුසුම්සිරි ශිෂ්‍යයා ලබාගෙන තිබෙනවා 3.1521ක ඉසෙට් ලකුණක්. අවසන් වශයෙන් ජෛවපත්‍ය තාක්ෂණ වේදී විෂය ධාරාවේ පළවෙනි ස්ථානය සඳ ලංකාව ජාතික පාසලේ මාරසිංහ බලගල්ලගේ නෙත්මි නවෝදයා මාරසිංහ ශිෂ්‍යාව ලබාගෙන තිබෙනවා 2.9092ක ඉසෙට් ලකුණක්. දෙවෙනි ස්ථානය ලබාගෙන තිබෙන්නේ මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ කීම්බිය පතිරණ දොන් මහේෂා පාරමී පතිරණ ශිෂ්‍යාව ඇය ලබාගෙන තිබෙනවා 2.7832ක ඉසෙට් අගයක්. තුන්වෙනි ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා මහාවිද්‍යාලයේ පැරණි අධිකාරම්ලාගේ චමෝදි හංසිකා අධිකාරම් ශිෂ්‍යාව ඉසෙට් ලකුණ 2.723ක ඉසෙට් ලකුණක් වාර්තා කරලා තිබෙනවා. ඉතින් මම මේ ඉදිරිපත් කරේ මේ විෂය ධාරා 6ෙහි පළවෙනි දෙවෙනි සහ තුන්වෙනි ස්ථාන ලබාගත් අපේක්ෂිකාවන් පිළිබඳ තොරතුරු. ඉතින් මේ අනුව ඉතින් මේක මම හිතන්නේ අපිට වඩා වැදගත් වෙන්නේ මේක නෙවෙයි සමස්ත සාධනය රට තුල සමස්ත සාධනය ඉහළ නැංවීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඉතින් විශේෂයෙන්ම පසුගිය කාල පරිච්ඡේදය තුල සමස්ත සාධනයේ යම්කිසි ක්‍රමික වර්ධනයක් පෙන්눔 කිරීම මම හිතන්නේ ඒක හොඳ සාධනීය තත්වයක් අපි විශේෂයෙන් දකිනවා. ඊළඟට මේ විභාගයේ අපි විශේෂ අවශ්‍යතා සහිත දරුවන් විශේෂ පහසුකම් ලබා දීලා විභාගයට අපි යොමු කරා. මෙතනදී විශේෂයෙන් මේ දරුවන්ට විභාගයට පෙනී සිටීමේදී තියෙන බාධක ඉවත් කිරීම තමයි මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා නැතුව මේ අයට විශේෂ විභාගයට පෙනී සිටීමේ වෙනත් උදව් උපකාර ලබා දීමක් නෙවෙයි. ඒ අයට තියෙන යම්කිසි ශාරීරික හෝ මානසික අශක්තිතාවක් හේතු කොටගෙන ඇති වෙලා තියෙන යම් බාධාවක් ඉවත් කිරීමට අපි ඒ විභාගයේදී කටයුතු කරලා තියෙනවා. එවැනි අපේක්ෂකයින් 566 දෙනෙක්
මේවා විභාගයට පෙනී සිටලා තියෙනවා. ඒ අතරින් බ්‍රේල් මාධ්‍යෙන් අපේක්ෂකයන් 43 දෙනෙක් විභාගයට වාඩි වුණා. අපි ඒ අල්ප දෘෂ්ටික අපේක්ෂකයන් සඳහා විශාලනය කරන ලද ප්‍රශ්න පත්‍රය ලබා දුන්නා. අපේක්ෂකයන් 72 දෙනෙකු සඳහා ඒකම පිළිතුරු ලිවීමට නොහැකි අපේක්ෂකයන්ට අපි වාචික පටිගත කිරීම වලින් පිළිතුරු ලියන්න අවස්ථාව ලබා දුන්නේ. වැනි අපේක්ෂකයින් 11 දෙනෙක් සහ වෙනත් විශේෂ අවශ්‍යතා 440ක් හැටියට අපේක්ෂකයන් 566 දෙනෙක් මේ තත්වයේ තුල විභාගයට පෙනී සිට බවට වාර්තා වෙනවා. ඒකම අපි මේ විභාගයේ යම් අක්‍රමිකතා සහ විවිධ ගැටලු වාර්තා වීම සම්බන්ධයෙන් අපි දැනට ප්‍රතිඵල 456 දෙනෙක්ගේ ප්‍රතිඵල අත්හිටුවා තිබෙනවා. ඉතින් අපි ඉදිරි කාලය තුල සම්පූර්ණයෙන්ම මේ පිළිබඳ සම්පූර්ණ විමර්ශනයක් සිදු කරලා ඒ ප්‍රතිඵල සම්බන්ධයෙන් තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ ප්‍රතිඵල යම්කිසි විදිහකට අත්හිටුවා තියෙන අපේක්ෂකයෙක් සිටිනම් එහි අපිට වාර්තා වෙච්ච යම්කිසි ගැටලු සහගත තත්වයක් නිසායි ඒ තීරණය අරන් තිබෙන්නේ. අපි කඩිනමින් ඒ සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් කරලා අවසන් තීරණ වලට එන්න බලාපොරොත්තු වෙනවා. ඒ කාරණයක් මම විශේෂයෙන්ම මතක් කරනවා. ඒකම දැන් මේ ප්‍රතිඵල නිකුත් කිරීමත් සමගම මේ අපේක්ෂකයන්ට යම් යම් අවශ්‍යතා මතුවලා ඇති සහතික පත්‍ර ලබා ගන්න, මේ සහතික පත්‍රවල යම් පිටපත් ලබා ගැනීමක් සිදු කරන්න. ඉතින් මේ සඳහා අවස්ථාව මේ වෙනකොටත් අපි ලබා දීලා තියෙනවා. දැන් මේ වෙනකොට අපි පද්ධති විවෘතයි මාර්ගගතව ඔන්ලයින් සහතික පත්‍ර අයදුම් කිරීමට අපේක්ෂකයන් රාශියක් මේ අවස්ථාව වෙන විටත් තමන්ගේ සහතික පත්‍ර අයදුම් කරලා තිබෙනවා අපේ මාර්ගගත සේවාව ඔස්සේ. ඉතින් මම සියලු දෙනාටම දැනුම් දෙනවා. ඉතින් ඔබට සහතිකයක් අවශ්‍ය නම් ඒක මාර්ගගතව අයදුම් කරන්නට පුළුවන්. දැනටත් අපිට විවෘතයි. ඒකට ඔබට ඒක ශීඝ්‍රගාමී තැපෑලෙන් ඔබේ නිවසට මේ ප්‍රතිඵල ලේඛනයක් ලබා ගන්න පුළුවන් දින දෙකක් ඇතුළත. ඊට වඩා ඉතා කඩිනමින් යම් කිසි කෙනෙකුට සහතිකයක් අවශ්‍ය නම් අපිට ඒක එක් දින සේවාව යටතේ ලබා ගන්නට පුළුවන්. හෙට දිනේ සඳුදා දිනේ එහෙම නැත්නම් 28 වෙනිදා ඔබට දෙපාර්තමේන්තුවේ පෙරවරු 9 සිට මේ සහතික පත්‍ර ලබා ගැනීමේ අවශ්‍ය පහසුකම් ලබා දීලා තියෙනවා. ඒ නිසා ඉතා කඩිනමින් සහතික අවශ්‍යය ඒ එක් දින සේවාව යටතේ සහතික ලබා ගැනීමට සඳහා අපි සූදානම් කියන කාරණයක් මෙතනදී විශේෂයෙන්ම මතක් කරනවා. ඒකම ප්‍රතිඵල කෙනෙකුට යම්කිසි විදිහකට බාගත කර ගැනීමට අවශ්‍ය නම් ඒ පහසුකම හෙට දවසේ උදෑසන සිට අපි විවෘත කළ සිටිනවා. අපේ වෙබ් අඩවියට අවතීර්ණ වෙලා ඔබට ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය ඔස්සේ අපේ පද්ධතියට ඇතුළත් වෙන්නට පුළුවන්. ඒ හරහා ඔබට යම්කිසි ඒ ප්‍රතිඵල ලේඛනයක් බාගත කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ අවස්ථාව පාසල් කලාප සහ පළාත්වලට ඒ පාසලේ අපේක්ෂකයන්ගේ ප්‍රතිඵල බාගත කර ගැනීමේ හැකියාව පාසල්වල විදුහල්පතිවරුන්ටත් ඒ කලාපය තුල ප්‍රතිඵල බාගත කර ගැනීමේ හැකියාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ටත් ඒ සම්පූර්ණ පළාතේ ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව පළාත් අධ්‍යක්ෂකවරුන්ටත් ලබා දීලා තියෙනවා. මේ වෙනකොටත් ඔවුන්ට ලබා දීලා තිබෙන ඒ යූසර් නේම් සහ පාස්වර්ඩ් පාවිච්චි කරලා ඒ අපේ පද්ධතියට ඇතුළත් වෙලා ඒ අවශ්‍යතාව සම්පූර්ණ කරගන්නට පුළුවන්. ඒ පද්ධතියෙන් හෙට උදෑසන වන විට විවෘතයි ඕනෑම කෙනෙකුට ඒ අනුව ප්‍රතිඵල බාගත කර ගැනීමේ හැකියාව උදා වෙනවා. ඉතින් මෙන්න මේ කාරණා විශේෂයෙන් සඳහන් කළේ. ඉතින් මෙතනදී මම අවසන් වශයෙන් මේ විභාගයේ සම්බන්ධයෙන් අපි කතා කරන්නට ඕනේ. මොකද අපි තාමත් අපි මේ විභාග පැවැත්විය යුතු කාල සීමාව තුල නෙවෙයි ඉන්නේ. අපි තාමත් මාස 3ක වගේ කාලයක් ප්‍රමාදයකින් ඉන්නේ. ඒ නිසා ඊටාම කඩිනමින් මේ විභාග අවසන් කරලා ප්‍රතිඵල ලබා දීලා මේ දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා අවස්ථාව ලබා දීමේ විශාල පරිශ්‍රමයක දෙපාර්තමේන්තුව මේ වන විට ඉන්නේ. ඉතින් පසුගිය කාල පරිච්ඡේදය ගැන විශේෂයෙන්ම කියන්නට ඕනේ. මොකද අපි උසස් පෙළ විභාගයේ අවසන් වුණේ දෙසැම්බර් 31 වෙනිදා. ඉතින් ඒ වෙනකොට ශිෂ්‍යත්ව විභාගයේ සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව ලබා දුන්නේ 31 වෙනිදා. අපිට ඊටාම කඩිනමින් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබා දෙන්න සිද්ධ වුණා. ඉතින් ඒ කටයුතු කරන අතරතුර අපි උසස් පෙළ විභාගයේ යකීම් කටයුතු කඩිනමින් ආරම්භ කරා. ඒකම මාර්තු මාසයේ
17 වෙනිදා වෙනකොට අපි සැලසුම් කරපු විදිහට සාමාන්‍ය පෙළ විභාගයේ පවත්වන්නට සැලසුම් කරලා තිබුණා. ඉතින් ඒ කටයුතු සිදුවෙන මේ සියල්ල සිදුවෙන අතරතුර තමයි අපි උසස් පෙළ විභාගයේ කටයුතු අඛණ්ඩව කරගෙන ගියේ. ඉතින් පසුගිය අපි අලුත් අවුරුදු කාල පරිච්ඡේදය තුලත් අපේ දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල මේවට සම්බන්ධ කාර්ය මණ්ඩල අඛණ්ඩව එක දිගට සම්පූර්ණයෙන් වැඩ කරලා මේ කටයුතු අපිට අවසන් කරගන්න අපි උත්සාහ දරුවේ. ඒක මේ විභාගය පැවැත්වෙන කාල පරිච්ඡේදය තුල ඔබට මතක ඇති අපි විශාල ගැටලු රාශියකට මුහුණ දුන්නා. විශේෂයෙන්ම මම කලින් සඳහන් කරා වගේ කාලගුණ තත්වයන්ගේ ගැටලු වලට. ඒකට මේ අපේක්ෂකයන් අපි සියලු දෙනාට මේ අවස්ථාව ලබා දෙන්න අපි තීරණ ගත්තා. අපි දැනුම් දුන්නා මේ දරුවන්ට තමන්ට පහසු ඕනෑම මධ්‍යස්ථානයක විභාගයට පෙනී සිටීමේ අවස්ථාව අපි ලබා දුන්නා. ඉතින් ඒ අනුව මේ දරුවන් විභාගයට පෙනී සිටියා. විවිධ මධ්‍යස්ථානවල විභාගයට පෙනී සිටපු අවස්ථා තිබුණා. සමහර ඒ තොරතුරු අපිට විධිමත් විදියට වාර්තා නොකරපු අවස්ථාවන් රාශියකුත් තිබුණා. ඒ නිසා මේ ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු වලදී අපිට දැඩි පරිශ්‍රමයක් දරන්න සිද්ධ වුණා. මේ සියල්ලක් සොයා බලමින් මේවා ඊටාම නිවැරදිව ඒ ප්‍රතිඵල ඊටාම නිවැරදි ප්‍රතිඵලයක් දරුවන්ට ලබා දෙන්න. ඒ නිසා පසුගිය කාල පරිච්ඡේදය තුල ඒ පරීක්ෂා කිරීම විශාල සංඛ්‍යාවක් මම හිතන්නේ අපි වෙනදාට කරනවට වඩා ඊටා විශාල පරීක්ෂා කිරීම සංඛ්‍යාවක් අපිට කරලා මේක ඊටාම නිවැරදි ප්‍රතිඵලයක් ලබා දෙන්නට අපිට කටයුතු කරන්න සිද්ධ වුණා. ඉතින් ඒ පිළිබඳව විශේෂයෙන්ම මම මෙන්න මේ අපිට සම්බන්ධ වුණු සියලු දෙනාට මගේ ස්තුතිය පළ කරන්න මේක අවස්ථාවක් කරගන්නට ඕනේ. පළමුව අපේ අග්‍රාමාත්‍යතුමිය අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ තෘතීක අධ්‍යාපන අමාත්‍යතුමිය ආචාර්ය හරිනී අමරසූරිය මැතිණිය විභාගයේ ආරම්භයේ සිටම මේ ප්‍රතිඵල දීම දක්වාම සමස්ත ක්‍රියාවලිය තුළ නිරන්තරයෙන් අපිට සමග අපිට අවශ්‍ය මඟ පෙන්වීම කරමින් අපේ ගැටලු විසඳා ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම කරමින් ඒ දක්වපු මඟ පෙන්වීමට එතුමීට විශේෂ ස්තුතියක් මේ අවස්ථාවේදී කරන්නට ඕනේ. ඒකම අධ්‍යාපන උසස් අධ්‍යාපන වෘත්ති අධ්‍යාපන ලේකම් නාල කළුව මැතිතුමා එතුමන් විශේෂයෙන්ම මේ අපි මුහුණ දෙන ගැටලු වලදී අපිට ඒවා විසඳා ගන්නට විශාල දායකත්වයක් දරුවා. ඉතින් ඒ සම්බන්ධයෙන් දායක වීම, ඒ උපදෙස් දීම සම්බන්ධයෙන් එතුමාටත් විශේෂයෙන් මම ස්තුතිය ප්‍රකාශ කරන්නට අවශ්‍යයි. ඒක මේ ක්‍රියාවලිය දිවයින පුරා විභාගය ඊටාම සාර්ථකව පවත්වලා මේ ප්‍රතිඵල ලබා දෙනවා කියන කාර්යය ඊටාම සංකීර්ණ මෙහෙයුම් ක්‍රියාවලියක්. ඒට දායක වුණු අපේ අධ්‍යාපන ශාස්ත්‍රයේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, මේ කාර්ය මණ්ඩල, කොට්ටාස් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, ඒකම විශේෂයෙන්ම විදුහල්පතිවරුන් අපිට විවිධ අවස්ථාවලදී විභාග පරිපාලනයේ සහ විවිධ වැගීම් කටයුතු පරිපාලනයේ මේ කටයුතු වලට අපිට සම්බන්ධ වුණා. ඒකම ගුරු උපදේශකවරුන් මේ අයත් විභාග පැවැත්වීම වගේම ඇගීම් කටයුතු වලදී අපේ සමග සම්බන්ධ වෙලා කටයුතු කරා. ඊළඟට සමස්ත අපේ විශාල ප්‍රමාණයක් අපේ ගුරු මහත්මීන් මේ ක්‍රියාවලිය තුල අපිට මෙහි දායකත්වය ලබා දුන්නා. ඉතින් අපිට ඊටාම සාර්ථකව මේ විභාගය පවත්වලා අවසන් කරන්නට මේ කණ්ඩායම් වල සහාය විශේෂයෙන් ලැබුණා. ඒක මම හිතනවා ආයතන ගණනාවක් අපිට සුවිශේෂී උදායකත්වයක් ලබා දුන්න මේක සාර්ථක කරගන්නට අපේ විභාගයේ ආරක්ෂාව ලබා දෙමින් පොලිස් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ පුරාම අපිට ඒ සහාය ලබා දෙනවා. මෙවරත් අපිට පොලිසියේ අපිට ඒ දායකත්වය ලබා දුන්න. ඒකම ත්‍රිවිධ හමුදාව, යුද හමුදාව, නාවික හමුදාව වගේම ගුවන් හමුදාව අපිත් සමග සම්බන්ධ වුණා. මේ කාර්යයන්වලදී එයාගේ සහාය අපිට ලැබුණා. ඒකම ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ මම හිතන පහුගිය කාල පරිච්ඡේදය තුල අපි යම් කිසි ආපදා තත්වයකට මුහුණ දුන්නොත් අපි ශක්තිමත් ජාලයක් අපි ගොඩනගාගෙන තිබුණා. එහි විශාල මෙහෙවරක් කරපු ආයතනයක් තමයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය. මොකද අපි බොහොම මේ දරුවන් පිළිබඳ මේ දරුවන් විභාගයේ පැවැත්වීම පිළිබඳ අපි ලොකු විශ්වාසයකින් කටයුතු කරන්නට පුළුවන් වුණේ මෙන්න මේ අයගෙන් ලැබුච්ච දායකත්වය නිසා. ඉතින් මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ ඒ පසුගිය දෙසැම්බර් 25 විභාගය ආරම්භ වුණේ 25 26 දිනවල රටේ විවිධ ප්‍රදේශවල පැවති අයහපත් කායනුකූල තත්ත්වයේ තුල මේ දරුවන් එහෙම ගැටලුවකටපත් නොවේ බොහොම නිරුපද්‍රිතව විභාගයට වාඩි කරවීම සඳහා විශාල දායකත්වයක් මේ ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ අපිට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ඒකම වාරි මාර්ග දෙපාර්තමේන්තුව, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, ඒකම මම විශේෂයෙන්ම කියන්නට ඕනේ මේ ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් මේ පිරිස
විශාල දායකත්වයක් ලබා දීම තුළ අපිට මම හිතන්නේ කිසිම ගැටලුවක් නැතුව මේ විභාගයේ පවත්වන්නට පුළුවන්කම ලැබුණා. ඉතින් මට කිසිම තැනකින් වාර්තා වුණේ නැහැ කිසිදු අපේක්ෂකයෙකුට මේ තත්ත්වය නිසා විභාගයට පෙනී සිටීමට නොහැකුණයි කියලා. ඉතින් මේ දරුවන්ට ඒ નિયમિત කාලය ලබා දෙමින් බොහොම සාර්ථක විභාගයේ පවත්වන්නට පුළුවන් වුණා මේ අයගේ දායකත්වය තුළ. ඒකම විදුලි බල මණ්ඩලය පෞද්ගලික විදුලි බල සමාගම මේ ආයතන අපිට අඛණ්ඩ විදුලිය ලබා දීමකින් විභාගයේ ගැටලුවකින් තොරව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දුන්නා. ඒක මතක් කරන්න ඕන ප්‍රවාහන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව, පෞද්ගලික මගී සංගම් මේ සියලු දෙනාම මේ දරුවන්ට નિયમિત වේලාවට විභාග මධ්‍යස්ථානට යා හැකි වෙන පරිදි ඒ තමාගේ ප්‍රවාහන පහසුකම් පුළුල් කරමින් විශාල දායකත්වයක් ලබා දීම සම්බන්ධයෙන් ඒ අයට මගේ විශේෂ ස්තුතිය පිරිනැමෙනවා. ඒකම සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ විභාග මධ්‍යස්ථාන යම් විදිහකට යම් බෝ වෙන රෝග බෝවීම තත්වයන් වැළැක්වීම සඳහා අවශ්‍ය ඒ දූමායන කටයුතු, ඒ වගේම ඒ පවිත්‍රතාවයේ පවත්වා ගැනීමේ කටයුතු මේ සියල්ලකටම අපේ ඉල්ලීම් පරිදි දායක වෙමින් ඉතා හොඳ විභාග වාතාවරණයක් ඇති කර ගන්නට දායකත්වය ලබා දුන්නා. ඒ පිළිබඳවත් විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒකම මේ මගෙන් නොකියවුණු උනත් මේ විභාගයේ සාර්ථක කරගන්න දායක වෙච්ච හැම කෙනෙකුටම මගේ ස්තුතිය පිරිනමනවා. අපිට තාම සාර්ථක විභාගයේ පවත්වලා බොහොම සුද්ධ වූ ප්‍රතිඵලයක්, නිර්වද්‍ය ප්‍රතිඵලයක් මේ දරුවන්ට ලබා දීමට හැකියාව ලබා දීම තුළ අවසන් වශයෙන් මගේ දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය මේ ගැන කිව යුතුමයි. මොකද මේ කාල පරිච්ඡේදය විශාල වැඩ කොටසක්. ජනවාරි 1 වෙනිදා අපි අලුත් අවුරුද්ද පටන් ගත්තෙත් එදා දවසෙත් අපේ දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම වගේ මේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පිළිතුරු පත්‍ර රැගෙනීමට පිටත් වුණා. ඒ දවසේම එදා සිට මේ දක්වා අඛණ්ඩව විභාග ගණනාවක කටයුතු තුල මම හිතනවා කිසිම ප්‍රමාදයකින් තොරව ඊටාම නිවැරදිව ඒ විභාගයේ ප්‍රතිඵල දීම දක්වා වූ ක්‍රියාවලියට දක්වපු ඒ දායකත්වය මම හිතන්නේ ඒක විශේෂයෙන්ම මගේ කරන්න ඕන. මට ඒ පිරිස විශාල ශක්තියක් මම හිතනවා හොඳ කැපවීමකින් හොඳ අවබෝධයකින් ඒ කටයුතු කරපු දෙපාර්තමේන්තුවේ සියලුම කොමසාරිස්වරුන් අනෙකුත් කාර්ය මණ්ඩල සියලු දෙනාටම මගේ මේ සාතිශය කෘතවේදීත්වය පළ කරන්නට ඕන. ඉතින් ඒක විශාල ශක්තියක් හැටියට මම මේ අවස්ථාවේදී සඳහන් කරනවා. ඉතින් මම අවසන් වශයෙන් මම සතුටු වෙනවා මේ තිබෙනු අභියෝග රාශියක් මැද්දේ මේ දරුවන්ගේ අධ්‍යාපනයේ ඉදිරි අධ්‍යාපනයේ සුරක්ෂිත කිරීම සඳහා ඊටාම සාර්ථක විදිහට මේ විභාගයේ පවත්වලා අවසන් කරලා ප්‍රතිඵල පවා දීමට හැකියාව ලැබුණා. ඉතින් මම සුබ පතනවා මේ ප්‍රතිඵල ලබාගත් සියලුම දරුවන්ට මේ රටේ උසස් අධ්‍යාපනය ලැබලා මේ රටේ ජාතික මෙහෙවරට දායක වෙන්නට ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොමත්